බුදුරුවන් දම්රුවන් සඟරුවන් ශ්‍රද්ධා සිතින් අභිවන්දනය කරමින් අද දින කාව්‍යමය ධර්ම දේශනාවෙන් ඔබට දේශනා කරන්නට සූදානම් වන්නේ මේ බුද්ධ ශාසනයේ අටමහා කුසල් අතර පළමු කුසලය වන ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුවින් පවා අතිශයින් ප්‍රශංසනීය වූ සංසාරික දුක්ගින්න නිවන්න ඇදහැලෙන ගංගාවක්සේ කියාපාන කටින පින්කමේ ආනිසංස පිළිබඳවයි. මෙසේ තවදුරටත් සවන්පත්වර කොට අසනු මැනවි. පෘථුවියමෙන් කම්පාවෙනු නැතිමය මහා මෙරසේ නොබි දෙනසේවෙත්මය වජිර පවුවමෙන් බලයද තිමය කටිනය සසුනේ නිති ආගපත්මය මග පෙන්වන නිවනට හැර බාදා පවුමල සිත්වල දුරලන සෝදා සම්බුදු හිමි සඳ අනුදත් පෙරදා කටින පිනයි ලොව බලවත් සැමදා අටමහා කුසලය අතරත අගපත් ලෝවැසි දන මන කරවන සුවපත් සිත් මල් අතරට සුපිපෙන සියපත් කටිනය සැම කාල වෙත්මය බලවත් කටිනය සැම කාල වෙත්මය බලවත් පන්සල ගම දායක ඉන්නෙක් වේ කටිනය පුද දෙනු පිණිසම රොක් වේ එහි ඇති කුසලය භවයට දික් වේ පෙළ සාහිතයෙහි ඒ ගැන දැක්වේ සුපින්වත්නි කටින චීවර පූජාවෙහි අනුසස් පිළිබඳව සඳහන් කරන විට අපිට ප්‍රථමයෙන්ම මතක් වන්නේ නාගිත තේරා ප්‍රදානයයි. නාගිත තෙරුන් වහන්සේ කල්ප 90කට පමණ පෙර විපස්සී බුදුන් වහන්සේ දවස බන්දුමතේ නුවර තරුණයෙකු ඉපිදව එම බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත කටින දානයක් සිදු කරන්නට වුණා. අපි විමසමු ඒ පිළිබඳව මෙසේ ප්‍රථමයෙන්ම ඈත අතීතෙහි පෙර එක් සමයක විපස්සී මුනි රාජ බුදු වෙනවා ලොවේ බොහෝ සත බුදු බණ අසමින් සදා කල්ම සුවපත් වෙනවා බුදුන් දකින්නට දන් පුද දෙන්නට නොයෙක් දෙනා එක් රොක් වෙනවා ඒ අතරේදී සිදු වූ පුවතක් මේ විල
විලසින් විස්තර වෙනවා මේ විලසින් විස්තර වෙනවා